අවධානය යොමු කරන්න. රථවාහන පොලිසිය පිළිබඳ ඔබ දැනගත යුතුම නීති රීති මෙන්න. රථවාහන පොලිසියට හිතුමතේට දඬ ගහන්න බෑ. පොලිසියටත් නීති රීති කියලා දෙයක් තියෙනවා. ඔබට බෙහෙවින් වැදගත් වේවි. අංක 1 තමයි ඔබ පාරේ ගමන් කරන විට තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත් නොනවත්වාම යාමට ඔබට හැකියි. අංක 2 තමයි තනි පොලිස් නිලධාරියෙකු හට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකි. අංක 4 ඔබ වාහනයක ගමන් කරන විටකදී ඔබේ ජාතික හැඳුනුම්පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිති ඇත්තේ රථවාහන පාලක පොලිස් නිලධාරියෙකුට. ට්‍රැෆික් පොලිස් නම් පමණි. අංක 4 තනි රථවාහන පාලක පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය විය යුතුයි. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. එබැවින් සෑම විටම පාරේ රථවාහන පාලක පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එකට සිටිය යුතුයි. අංක 5 පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රියපැදවූ බවට චෝදනා කළහොත් බැලුන් පරීක්ෂාව කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේ ඔවුන් සතුව බැලුන් නොමැති නම් ඔබට යාමට අවසර ඇත. අංක 6 තමයි මහමඟ ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථවාහන පාලක පොලිස් නිලධාරියෙකුට පමණයි. එබැවින් හමුදා මුරපොළවල් වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුයි. අංක 7 පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැකි. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුළු වීමට සැරසෙයි නම් ඒට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත. අංක 8 තමයි ඔබ සිදු කළ වැරැද්දේ ස්වභාවයත් දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාළ නීති උල්ලංඝනය කිරීමත් පිළිබඳව කියනතුරු රථවාහන පාලක පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකි. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත. අංක 9 රථවාහන පාලක පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන ඒ නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක එලෙස නොගොස් පොලිස් අධිකාරීතුමන්ට ප්‍රදේශයට අදාළ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාළ නිලධාරියාව දුරාචාරය සහ නොයෙක් වුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කිරීමට උවද හැකියාව පවතී. ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව අංක 1295 මහාධිකරණ සංකීර්ණයේ අලුත් කඩේ කොළඹ 12 යන ලිපිනයට ලිවීමෙන් හෝ 0112 433 618 හෝ 0115 335 329 0115 335 281 හෝ 0112 395 894 යන අංකවලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.